සුබම සුබ දවසක් කියලා හැමදෙනෙම ආදරෙන් පිළිගන්නවා SL ඩොලර් කවුන්ට් YouTube channel එකට. ඉතින් අද 2025 අප්‍රේල් 18 වෙනි සිකුරාදා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තින්නේ කියලා. ඇමරිකානු ඩොලරයේ අද හුවමාරු වටිනාකම 298.21යි, යුරෝ එකක වටිනාකම 307.23යි. සෞදි රියාල් එකක අද හුවමාරු වටිනාකම 78.31ක් විදියටත්, ඒ වගේම කටාර් රියාල් එකක අද හුවමාරු වටිනාකම 81.32යි. කුවේට් ඩිනාර එකක හුවමාරු වටිනාකම 973.51ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. ඒ වගේම ඕමාන් රියාල් එකක වටිනාකම 771.21යි. බහරේන් ඩිනාර එකක අද හුවමාරු වටිනාකම 786.33යි. ඒ වගේම ඩුබයි ඩිරාම් එකක වටිනාකම 79.71ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. ඒ වගේම සවුත් කොරියන් වොන් එකක වටිනාකම රුපියල් 0.23ක් විදියට, ඕස්ට්‍රේලියන් ඩොලර් එකක වටිනාකම 196.50යි. ජෝර්දාන් ඩිනාර එකක අද හුවමාරු වටිනාකම 418.21යි. ලෙබනන් පවුන් එකක වටිනාකම රුපියල් 0.0003ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. අවසාන වශයෙන් සයිප්‍රස් යුරෝ එකක වටිනාකම 307.23යි. ඊශ්‍රායල් නෙව් ෂෙකීල් එකක වටිනාකම 90.51ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. ඉතින් ඔන්න ඔය විදිහට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික වෙනස් වෙලා තිනවා.